ළමයි ඊද් මුබාරක්. කොහමද අපිට නම් මේ අවුරුද්දේ කිසිම දෙයක් නෑ ළමයි යුද්ධේ හින්දාද කොහොමද මේ අපිට පාටි එකක් දෙනවා හැම ඊද් එකටම. දැන් මේ සැරේ සෙලිබ්‍රේට් එක දෙන්නේ නෑලු. මේ නැත් හැම අවුරුද්දෙම මාත් යනවා. ඉතින් මේ යුද්ධේ හින්දා වෙන්න ඇති. මේ නාකි ලොඹාලා බල තණ්හාවට අර මේ හිටපු ඇමරිකාවේ බැරක් ඔබාමා කිව්වා වගේ මුංගේ තියෙන බල තණ්හාවට රටවල් ලෝකේ විනාශ කරන්න මහ පොළොව විනාශ කරන්න ඇවිදින නාකි හැටි කරේනේ. ඒකයි වෙලා තියෙන්නේ. ඒකෙන් ඉතින් අපිට අපේ අනාගතේ අපේ එන්ජොයි ඔක්කොම නැවතිලා තියෙන්නේ. අපි තමයි ඔක්කොටම මුණ දෙන්නේ. උන් කොහොම හරි කාලා ඇඳලා ඉන්නවා. කරුමා. මේ ළමයි එහෙනම් සමරන අයටත් සමරන්නේ නැති අයටත් ඔය නිකන් බොරුවට ඊද් මුබාරක් කියලා කියමු. බොරුවටනේ බං කියන්නේ. ඇත්තම කතාව අපිට ඇති ඊද් මුබාරක් කියලා නෑනේ. ළමයි නමයි අපේ මෑණියෝ මෙලියට ගිහලා පීසාවක් කියන දා අද උයලත් නෑ මොනවා කෙරුවද මන්ද අප්පා. උයලත් නෑ. මම උයා ගත්තා ඊට පස්සේ. නැත්නම් මම කට උලඟට අල්ලගෙන ඉන්නේ පීසාගෙන. මට දානවලු මට මතක් යනවලු ඒකේ දානවලු මගේ වීඩියෝ වලට ලයික් කමෙන්ට් කරන්න එපා කියලා. මට බනින අයට බනිනවා නම් උන්ගේ පේජ් වලට ඇවිදින් මට විරුද්ධව බනින්න කියනවලු. ඉතින් හොඳයි. කොහේ හරි ගිහිල්ලා ගොසිප් එකක් විතර ආලියා ගැන කතා කරනවා නම් මම ගොඩාක් සන්තෝසයි. මගේ නම් තුන් හිතකවත් ඔය මොකෙක් එක තරහ නැහැ. මම ඇත්ත කියනවා. ඇත්ත කියලා තියෙනවා. මට පහර ගන්න හැම එකා ගැනම මම කියනවා සමාජයේ මට මිනිස්සු අහුවත් එකයි නැතත් එකයි. මම කියපු සත්‍ය කවදා හරි දවසක රටේ ජනතාවට තේරෙයි. මොකද්ද මම කිව්වේ කියලා. නමුත් ඉතින් රංගොඩ සෝමහාමුදුරුවෝ ගොඩක් දේවල් කිව්වා. කාගමහාමුදුරුවෝ ගොඩක් දේවල් කිව්වා. තව හාමුදුරුවෝ කැටවලේ මාළුක හාමුදුරුවෝ ගොඩක් දේවල් කිව්වා. සිංහල ගැන මම මේ කියන්නේ අවංකවම අපේ රට ගොඩ ගන්න පුළුවන් එකම ජාතිය සිංහල ජාතිය විතරයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ ජාතිය වෙනසමින් යන කාලයක් උදා වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට ඩවුට් එකක් තියෙනවා නම් ඒ ගැන මට ඒකට කරන්න දෙයක් නැහැ. මම ශ්‍රී ලංකා පුරවැසියෙක් විදිහට මම දන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් සමාජ මාධ්‍යයෙන් මම ඉදිරියට කතා කරනවා. දැනට නෙවෙයි මට තා පොඩි කාලයක් ඕනේ. ඉතින් එහාට මම පස්සේ කතා කරනවා. කොහොම වුණත් දවසක තේරෙයි. ඉතින් මමත් රංජන් කියනවා වගේ මමත් තනි කඩයක්. මට ලෝකේ කොහෙත් එකයි. කොහේ ගියත් කිසි කෙනෙකුට මාව අල්ලගෙන මට හානි කරන්න මම රට වටේ පාරවල් ගන්න ඇවිදින කෙනෙකුත් නෙවෙයි. මගේ පාඩිය මම රසාවක් කරගෙන කවදා ජීවත් වෙන්නේ මම එන්ජොයි කරනවා. ඒවා රට වටේ ඉන්න උන් කී කියන්නේ මම සාමාන්‍ය ෆොටෝ එකක් වීඩියෝ එකක් දැම්ම හඩුම මාසයක්වත් පරණ ඒවා තමයි දාන්නේ. ඒ තමයි මගේ ලයිෆ් එකේ හැටි. මොකද මම ලංකාවේ ජනතාව ගැන ගොඩාක් දේවල් හොඳ අත්දැකීම්ෙන් දන්න කෙනෙක්. ඉතින් අපේ අවංක භාවයට අපිට අවංක මිනිස්සු මුණ ගැහිලත් නැහැ. මුණ ගැහෙන්නෙත් නැති වෙයි ඉදිරියේදී. කොහොම වුණත් තනියම ගහන ගේම් එක කොහොම මරණ මංචරයක් ගහන එකක් ගහනවා. රට වෙනුවෙන් යමක් සාධාරණීකරණය කරලා මම රටේ ජනතාවට කියලා දුන්නා. හෙට මට මේ දේවල් නැති වුණා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම හැම ප්‍රශ්නයකම මිදිලා තමයි මට ලංකාවෙන් මම ඇවිල්ලා තින්නේ. මට මේ රට නැතුණා වෙන රටකට හරියන්න පුළුවන්. ලංකාවටත් එන්න පුළුවන්. ලංකාවට ආවා කියලා ලංකාවෙන් මාව අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒවා හීන විතරයි. කොහොම වුණත් ළමයි සන්තෝෂෙන් ඉන්න. මගේ වීඩියෝ බලන්න ලයික් කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. අපිට බයියුන්ගේ වහල්ලුන්ගේ වැඩන්නේ. අපි මාලිමාවට කැමති අය අපිත් එක්ක ඉඳි. මගෙත් එක්ක ඉන්න පොඩි පිරිසක් වුණත් ලොකු පිරිසක් වුණත් සියලු දෙනාටම ස්තුතියි. කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා මාව රඳව ගන්න. මම කතා කරනවා. එහෙම නැත් දවසක් වෙනකොට මගේ එන්ජොයි ලයිෆ් එක මට සෝෂල් මීඩියා තිබ්බත් නැත් මම ගන්නවා. මම ඇත්තටම සෝෂල් මීඩියා එකේ නෙවෙයි එන්ජොයි කරන්නේ. මගේ ලයිෆ් එක මම ගොඩාක් එන්ජොයි කරන කෙනෙක්. මට මේ රට ජීවිතේ තමයි මම පොඩ්ඩක් මේ ස්ලෝ වෙලා ඉන්නේ. නැත්නම් මම මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයි. මම හොඳ කාලා බීලා ඇවිදලා නටලා දඟලලා මියුසික් ෂෝ ගිහිල්ලා එහෙම ඉන්න චරිතයක්. මම ඔය හැංගිලා මුළු ගෑනිලා ඔළුවාගෙන ජීවත් වෙන චරිතයක් නෙවෙයි. මට එහෙම ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මට ඕන මරණකන් සතුටින් ඉන්න මිසක් මරණයට පස්සේ ස්වර්ගය යන්න නෙමෙයි. Thank you ළමයි.